හෙලෝ අයිබෝවන් ඉතින් ඔයාට කොහොමද? ඔන්න අදත් අපි අලුත් රීඩින් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාගේ අප්‍රේල් 30ට කලින් ඔයාට සිද්ධ වෙන්න යන දේ මොකක්ද කියලා. අප්‍රේල් 30ට කලින් ඔයාට සිද්ධ වෙන්න යන දේ කියන්නේ කෙටි කාලීන අනාවැකි කීපයක් මම ඔයාලට මේ රීඩින් එකෙන් හෙළිදරව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ආදරෙන් මතක් කරනවා අපේ ටැරොට් රීඩින් channel එක subscribe නොකරලා තියෙන කට්ටිය subscribe කරලා like කරලා comment කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ආදරණීය හදවත් 41000ක් විතර අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ඒත් එක්කම ආදරෙන් මතක් කරනවා මේක පොදු රීඩින් එකක් නිසා ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් එහෙම ගන්න අවශ්‍ය නම් මෙසේජ් එකක් දාන්න WhatsApp හරහා අපිට පුළුවන් ඔයාලට විස්තර එවන්න. ඊට පස්සේ අමුතුම් ගන්න එපා. මොකද මේ දවස්වල ඉතාම කාර්යබහුලයි. ඒ නිසා අමුතුම් වලට ටිකක් ප්‍රතිචාර දක්වන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා ආදරෙන් මතක් කරනවා මේ රීඩින් එකත් එක දිගටම රැඳිලා ඉන්න. අවශ්‍ය කට්ටිය මෙසේජ් එකක් දාලා විස්තර දැනගන්න කියලා. ඉතින් ඔයා ඉදිරි 30 වෙනිදා එහෙම නැත්නම් මේ ලබන 30 වෙනිදා අප්‍රේල් 30 වෙනිදා ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවනේ. ඒ ඔයාට තමයි මේක කියන්නේ. ඔයා මේක ඒ කියන්නේ අහන්න ඕන පංගු බේරුවක් නැතුව ඔයා මේ රීඩින් එක දකින්න කෙනෙක් නම් අහම්බෙන් හරි ඔයා මගේ channel එකට ඇවිල්ලා බලන කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්කම තියෙනවා. අද මේක ඔයාට විශේෂයෙන්ම ඇකියුරේට් වෙන කාරණා මොනවද කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මේ රීඩින් එක දකින ඕනම කෙනෙක්ට මේ රීඩින් එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ අප්‍රේල් 30ට කලින් ඔයාට සිද්ධ වෙන්න යන දේ මොකක්ද කියලා මොනවද ඒ විශේෂ දේවල් ටික කියලා මං කියන්න ලෑස්ති වෙනවා. මේක බලන ඔයා කාගෙන් හරි මොනවා හරි දෙයකින් යම්කිසි ආකාරයෙන් පණිවිඩයක් එහෙම නැත්නම් හෝඩුවාවක් යම්කිසි දෙයක් දැනගන්න උවමනාවෙන් හැබැයි ඒ කාරණාව ඔයාට හොයාගන්න බැරුව හිටියානම් ඔන්න ඔයාට යම්කිසි දෙයක් ගැන ඔයා ඔය හිතන් ඉන්න දේ ගැන ඔයා හොයන දේ ගැන පණිවිඩයක් එනවා. විශේෂයෙන්ම මේ අප්‍රේල් 30 වෙනිදාට කලින් ඔයාට හම්බ වෙනවා යම්කිසි තහවුරු කරගන්න පුළුවන් යම් උත්තරයක්. සමහර විට කෙනෙක් ගැන වෙන්න පුළුවන්, සමහර විට විභාගයක් ගැන වෙන්න පුළුවන්, රැකියාවක් ගැන වෙන්න පුළුවන්. ඔන්න විශේෂයෙන්ම මේක සම්බන්ධතා පැත්තට තමයි බර කියලා තමයි පෙන්වන්නේ. ඒත් එක්කම ඔයාට තෝර බේර ගන්න බැරි කාරණාවක් තියෙනවා නම් ඒක යම්කිසි ආකාරයකින් මේ 30ට කලින් මේ අප්‍රේල් 30 වෙනිදාට කලින් ඔයා ඒක තෝර බේර ගන්නවා. ඒත් එක්කම අඳුන ගන්න බැරි චරිත. එහෙම නැත්නම් ඔයාගේ වටේ මිත්‍රත්වය පෙන්නගෙන, සහෝදරත්වය පෙන්නගෙන, එහෙම නැත්නම් නෑදෑයෝ විදියට ඔයාට අඳුර ගන්න බැරි උඩින් හිලා වෙලා යටින් කතා කරන පිරිස් ගැන ඔයාට යම්කිසි අවබෝධයකට එන්න පුළුවන් වැඩක් වෙනවා. යම් අවබෝධයකට ඇවිල්ලා ඔයා පොඩ්ඩක් පැත්තකට වෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා කියලා මට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා හොඳයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් යාළුවෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක සම්බන්ධතා පැත්තට අදාළ දෙයක් නොවන්න පුළුවන්. වටපිටේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනාගේ සැබෑ ස්වරූපය ඔයා ටිකක් දැනගන්නවා වගේ එකක් මට පේනවා. යම් කිසි ආකාරයකින් ඔයා නොහිතන පැත්තක් ඔයාට දැක ගන්න පුළුවන් වෙනවා ඔයා ළඟින් ආශ්‍රය කරන කෙනෙක්ගේ. ඒත් එක්කම ඔයාට අප්‍රේල් 30ට කලින් ගොඩක් දේවල් ලැබෙන්න නියමිතයි. තෑගි භෝග වෙන්න පුළුවන්. යම් හිතවත්කමක් අලුතෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයා රිලේෂන්ෂිප් එකක සමහර විට හිටියත් ඔයාට කවුරු හරි කෙනෙක් ලං වෙන්න උත්සාහ කරන බවක් මට පේනවා. සමහර විට ඔයාට මේ මාසය ඇතුළතදී කවුරු හරි කෙනෙක් ලං වෙන්න පුළුවන්. ඔයා රිලේෂන්ෂිප් එකක හිටියත් සමහර විට ලං වෙන්න, කතා බහ කරන්න, සුහදශීලී වෙන්න, හිතවත් වෙන්න එන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ඔයා
මේ කෙනත් එක්ක හිතවත් වෙනවද නැද්ද කියන එක. නමුත් මෙතන පෙන්නනවා කවුරු හරි කෙනෙක් ලං වෙනවා කියලා. ඉතින් මේ දේ වෙන්න පුළුවන්. සමහර විට ඔයා නොහිතන ආකාරයකින් ඔයාට කැමැත්තක් කෙනෙක්ගේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඔයා ගැහණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත්. ඉතින් ඔයා සම්බන්ධතාවයක ඉන්නවා නම් ඔයා ඒකට කැමති වෙනවද එකඟ වෙනවද නැද්ද කියන බුද්ධිමත් තීරණය ඔයා ගන්න ඕනේ. නමුත් ඔයාට යම් කිසි විරුද්ධ ලිංගිකයෙක්ගේ ආකර්ෂණයක් තියෙනවා කියන එක මෙතන පැහැදිලි. ඒත් එක්කම ඔයාට ටිකක් ආලවන්තකම් පාන්න වගේ දේවල් වලට එන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් ඇස් වලින් කතා කරන ඒවා, ඉඟි බිඟි පාන ඒවා, මෙන්න මේ වගේ දේවල් ඔයාට දැනෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සහ ඔයාගේ මේ ආර්ථිකය පැත්තෙන් ගත්තාම යම්කිසි විශේෂ මුදලක් ඔයාට හිමි වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම ඔයාට මේ අප්‍රේල් 30ට කලින් දුර ගමනක් යන්න යෙදෙනවා. දුර ගමනක් අනිවාර්යයෙන්ම යන්න යෙදෙනවා ඔයාට මේක බලන. විශේෂයෙන්ම ඔයා ඒක ගොඩක් කැමැත්තෙන් යන ගමනක් වේවි. එක්කෝ ට්‍රිප් එකක්, එක්කෝ කොහේ හරි කට්ටියත් එක්ක යන ගමනක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හරි සතුටින් යන ගමනක් වේවි මේ ගමන. ඉතින් ඔයාට අප්‍රේල් 30ට කලින් මෙන්න මේ ටික තමයි සිද්ධ වෙන්න පුළුවන්. මේ රීඩින් එක ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් රීඩින් එකක් කියලා ඔයා දන්නවා. ඒ නිසා මම කියන්න කැමති හැබැයි මෙහෙම දෙයක්. මේ රීඩින් එක පොදු රීඩින් එකක්. ඉතින් මේක වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. ඔයා දන්නවා මගේ channel එකේ හැමෝටම තමයි මේක බලන්න මං ඉඩ දීලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් වෙන් කිරීමෙන් තොරව මේක දකින ඕන කෙනෙක්ට මම රීඩින් එක බලන්න අවස්ථාව දීලා තියෙනවා. මේක වීමේ නොවීමේ යම් සම්භාවිතාවක් තියෙනවා. හැබැයි ඔයා දන්නවා අපේ රීඩින්ස් කොහොමද ඇකියුරේට් වෙන්නේ කියන එක. ඉතින් අවශ්‍ය කට්ටියට ප්‍රයිවට් රීඩින් එකකට ටයිම් එකක් දාගෙන වගේ ජීවිතේ ඕනම දෙයක් ගැන දැනගන්න පුළුවන් ටක්කෙටම. ඉතින් මේ රීඩින් එකෙන් අද අපි සමුගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න අප්‍රේල් 30 දක්වා කාලය තුල ඔයාට මොකද වෙන්නේ කියලා මම කිව්වා. එහෙනම් අදට අපි සමුගන්නවා. සුබ දවසක්. ගිහින් එන්නම්.